අපේ ආඥාව තුළ අපි සාර්ථකත්වයට පත් වෙනවා කියන අභිමානය අපිට තියෙනවා. නැත්නම් ඒ විශ්වාසය අපිට තියෙනවා. හැබැයි සමිඳුරන් වහන්සේ අපට කියන්නේ සාර්ථකත්වය යනුවෙන් අදහස් කරන්නේ ඔබේ දෛනික දියුණුවම පමණක් නෙවෙයි. ඔබ යහපත් අන්දමින් දියුණුවට පත් වෙන්නට ඕනේ. ඔබට යම්කිසි යහපතක් කරන්නට අද හැකියාව තියෙනවනම් අන්න ඒක සාර්ථකත්වයට වඩා එහාට යන දෙයක්. ඔබට කිසියම් ආකාරයක තව කෙනෙකුට උපකාරයක් කරන්නට පුළුවන් නම් වචනයකින් ඔබට සංග්‍රහ කරන්නට පුළුවන් නම් ආදරයක් ලබා දෙන්න පුළුවන් නම් ප්‍රේමයෙන් යුක්තව තවත් කෙනෙක් සමග ඔබේ ආදරය ප්‍රේමය මේ සෙනෙහස සතුට එකමුතුකම බෙදා ගන්නට පුළුවන් නම් කොටින්ම කියනවා නම් යහපත් වෙනවා නම් එය සාර්ථකත්වයේ අභිභවා යන තැනට අපපත් වෙනවා. ඉතින් සමිධානන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වයට වඩා එහා ගිය යහපතයි. යහපත සඳහා අපි යොමු වෙන්නට උවමනා කියන දේ අද වචනය අපිට පැහැදිලි කරලම දෙනවා. ඉතින් සාර්ථකත්වයක් ගන්නටත් ඊට එහා ගිහිල්ලා දිනපතාම අපේ දෛනික ජීවිතය තුළ යහපතක් ඇති කරලා තවත් කෙනෙකුට යම්කිසි අත්වැලක් වෙනවා නම් සමිධානන් වහන්සේගේ මහත් ප්‍රීතිය අප සමග තිබෙනවාමයි. ප්‍රීතිමත් දවසක්. යසුපිටයි.